ඇහුණද නිකමෝ මොකද්ද මේ ගැන හිතෙන්නේ? මේක නම් ඒ කියන්නේ මේක මේ භයානක පෙනුමක් තියෙන රාමුවක්. මම මෙතෙක් දැක්ක. රාමුව නෙවෙයි කණ්ණාඩිය. මොනවා? මේක මේ නිකන් කණ්ණාඩිය? නෑ නිකම්ම කණ්ණාඩියක් නෙවෙයි. මැජික් බලෙන් ඒක ඉදිරිපිටට ගිය ඕනෑම කෙනෙකුගේ ප්‍රතිකෘතියක් හැදෙනවා. හරියටම සැබෑ පුද්ගලයාට සමානවම ප්‍රතිකෘතියක් හැදෙනවා. අර ටොම් කියන විරුද්ධවාදියාගේ ප්‍රතිකෘතියක් මොන වගේ තියෙයිද? ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ නිකමෝ? එයා නපුරු රෞද්‍ර කෙනෙක් වේවි. අපි වගේම විසම පුද්ගලයෙක් වේවි. ෆැන්ටේෂියාවේ රැජින වෙන්න මට බාධක දෙකයි තියෙන්නේ. ටොම් සහ ඇඩෙල්ෆියා රැජිනා. ටොම්ගේ ප්‍රතිකෘතිය මුලින්ම හැදුවාම එයා බලාගනිවි අනිත් කෙනා ගැන. එහෙම නේද නිකමෝ? එහෙමනම් අපි යන්ත්‍රයේ ප්‍රතිබිම්බයක් හදමු. නැහැ. ඒ යන්ත්‍රයේ තියෙන්න පුළුවන් එකම එකයි. මම ටොම්ව නතු කරගත්තට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි පටන් ගමු. අන්න එතනයි යාට වැරදුන තැන. මම නම් මේක අතාරිනවට මට නොපෙනෙන දෙයක් ඔයාට පේනවාද? විශේෂ මොකුත් නෑ. මම සාමාන්‍ය විදියටම ඉන්නේ තාත්තේ. එහෙම කියන්න එපා. ඔයාගේ විශේෂත්වයක් තියෙන බව මට පේනවා. තේරුණාද? ඔයාට පේනවද මේ රැවුලේ තියෙන විශේෂත්වය? නෑ තාත්තේ ඇත්තමයි. මගේ කිසිම විශේෂත්වයක් නෑ. විශේෂත්වයක් නෑ. ඔයා කරුණාවන්තයි, පරිත්‍යාගශීලී, කඩවසම්, අවංකයි, හැම අතින්ම හොඳ ළමෙක්. කණ්ණාඩියක් ඕන නෑ ඒක පෙන්눔 කරන්න. තේරුණා නේද? ඇතුළත තමයි වඩා වැදගත් නේද? අන්න ඒක තමයි සත්‍ය. තේරුණාද? මම දැන් යන්න ඕනේ. පස්සේ හමුවෙමු තාත්තේ. හොඳයි යන්න. නැවත ටොම් හා රාක්ෂසී අතර ගැටුමක්. කාගේ බලයද වැඩි කියලා බලන්න. ඉරණම මොකක් වෙයිද? මොකක්ද? හරිම අමුත්තක්. යන්ත්‍රයේ කවදාවත් පස්සට ඇදුනේ නැහැ. ඒක ඇතුළට යන්න ඕනේ කිසිම විදියක් නැහැ. කන්නාඩි පිරිලා. කොහොමද මගේ ඉන්නේ බඩේ ප්‍රමාණය? මේ ටොම් කියන අතිදැවැන්ත යෝධයා. මේක හොලර් දෙකොති hina වෙලා පණයයි. මේ ඉන්නේ ඉස්සර හිටපු පරණ ටොම්ම තමයි. ඒ කොහොමද? ඇයි? රාක්ෂසී වැඩක් වෙන්නේ නෑ රාක්ෂසී. මේ යන්ත්‍රය මට ඇඩොල්ෆියා දුන්න එකක්. වාගෙන් ප්‍රවේශම වෙන්න. මේක මගෙන් ගන්න ලැබෙන්නේ නෑ. මට විතරයි පුළුවන් ඒක ගලවන්න. ඇයි ඒ බව දන්නේම නැද්ද? ඔව් ටොම්, මම හැම දෙයක්ම හොඳට දන්නවා. ඔව්, යන්ත්‍රය ගලවන්න පුළුවන් ඔයාට හරි ඔයාගේ ප්‍රතිබිම්බයට හරි. මගේ ප්‍රතිබිම්බය? ඇති අන්තන් ඒක මගේ දැන්. මේක නැතුව මට විරුද්ධව ඔයාට මොකොත් කරන්න බෑ. නෑ. ඉක්මන් වෙන්න එපා. මාගේ නපුරු බලෙන් අන්ධකාරයේ මහා රැජින වශයෙන් මම ඔබ සදාකාලිකවම ඔබේ ප්‍රතිබිම්බය හැටියට කණ්ණාඩියක් තුල හිර කර තබනවා. එපා, මාව එළියට ගන්න. එළියට ගන්න. ඒකට බොහෝ කාලයක් යාවි. ඔයා හරියට එයා වගේමයි. හැබැයි හොඳ ගතිගුණ අරක ඇතුලේ.
මින් පස්සේ හොඳ වැඩ නෑ. ඇඩොල්ෆියාවටවත් බෑ දැන් ඔය දෙන්නගේ වෙනස දකින්න. එන්න මගේ ටොම්. හුඟක් වැඩ තියෙනවා අපිට දැන්. එන්න. ටොම් නැමති වීරෝදාර කොළු ගැටයෝ අපි නැවත හමු වෙන්නේ නෑ කවදාවත්. වැඩක් නෑ යන්ත්‍රේ නැතුව කවදාවකත් ගැලවෙන්න බැරි වෙයි. දෙවියනේ ඔයාව හිරකාරයෙක් කරලා. මොකද ඒ පාර කරුණාවක් රාක්ෂසී. මම රාක්ෂසී නෙවෙයි. ඔයාව මේ තත්ත්වයට දැම්ම නපුරු රාක්ෂසී නෙවෙයි. ඔයා ඒ වගේ නෙවෙයි. ඔයා වෙනස්. ඔයා ප්‍රතිබිම්බය සැබෑ ස්වරූපය නපුරුයි. ප්‍රතිබිම්බය කරුණාවයි. ඒත් කොහොමද? ඒකත් වැරද්දක්. එයා දන්නේ නෑ මම ඉන්නවා කියලා. මම ආවේ ඔයාට උදව් කරන්න ටොම්. ඔයාට බලය තියෙනවා. හොඳ බලය. ඒ බලය යොදලා මාව එළියට ගන්න. පුළුවන් උත්සාහ කරලා බලන්න. ඒ මොන වගේ බලයක්ද ඒ? දෙවියනේ ඒකෙන් කිත්ම පළක් වුණේ නෑ. ආයෙත් බලන්න. ගිනි බෝල් වල නැහැ. පිපිරෙන වෙඩි නෑ. මට කරන්න පුළුවන් පීඩාවක් නැති දේවල් විතරයි. මට හිතට තරහක් අරගෙන රෞද්‍රකමක් අරගෙන හිංසාකාරී විදිහට කරන්න බලයක් නැහැ. කමක් නෑ. කනගාටු වෙන්න එපා. මේක පුපුරවන්න පුළුවන් වුණොත් මට ගැලවෙන්න පුළුවන්. මොනවා? පුපුරවන්න? එහෙම කරා කියලා පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. අපි හිතලා බලමු. ඔන්න බලාගෙන වාගේ පිටිපස්සේ මගුලෙක්. බලන්න මං කරපු දේ. මට සමා වෙන්න. එච්චරයි කරන්න තිබුණේ. මාත් හිතනවා ඒකෙන් අපිට පුළුවන් වෙයි ඇඩල්ෆියා රජිනව බේරගන්න. ඇඩොල්ෆියාව? ඔව් එයාව තමයි රාක්ෂිකේ නපුරු සැලසුමේ ප්‍රධාන භූමිකාව. අපි වැඩි බරක් වෙන්න හොඳ නෑ. එයාට දැනුම් දෙන්න ඕනේ. ඔයාගේ බලය පාවිච්චි කරලා මාව එහාට යවන්න. මේක නම් හරියන්නේ නෑ. අනේ මට සමා වෙන්න. ඒකට කමක් නෑ. එන්න අපි යමු. මේ පැත්තෙන් ගියාම කොහාට හරි වැටේනේ. මම කිව්වේ එපා කියලා. ඕක බිම දාන්න. අයියෝ මම කිව්වේ ඕක බිම දාන්න කියලා. අයියෝ අනේ මාව බේරගන්න රාක්ෂසී. මගේ සියල්ලම මගේ. අනේ මාව බේරගන්නකෝ. මොකක්ද ඒ පාරමිකමෝ? මේ තොම්ගේ ප්‍රතිබිම්බිය තියෙනවද? ඒක හරිම භයානකයි. ඔව්. එයා මේ මාලිගාවේ හැම දෙයක්ම විනාශ කරනවා. මේක නම් හරිම ප්‍රශ්නයක්. මගේ සැලසුමේ දෙවනි අදියරට එයා ඉතා වැදගත්. එයාට ඉඩ දෙන්න. ඔයාගේ ඔලු තුන පාවිච්චි කරලා මොලේ ඇතුව වැඩ කරන්න. මට පුළුවන් එයාව බලා ගන්න. මගේ අනුවණකමට සමා වෙන්න. මම අන කරනවා. එහෙමනම් කොහොමද දැන්? මොනවද ඔය මල්ලේ තියෙන්නේ? ගෝනුස්නේ? මම නම් ඇත්තටම ගෝනුස් නන්ද කැමති නෑ. මම දන්නවා. අයියෝ! ඒ රබර් ගෝනුස්සෙක්. හොඳට පේනවා එයා ඒ බව දන්නේ නැති බව. ඔව් ඒත් මට ඕනේ ඇත්ත ගෝනුස්ස. හොඳයි. මට පොඩි උදව්වක් කළොත් මම කීප දෙනෙක්ව ගෙනත් දෙන්නම්. මෙන්න මේක ගිහිල්ලා දෙන්න ඇඩොල්ෆියා රෙජිනට. මට බෑ මේක කාටවත් ගිහිල්ලා දෙන්න. මම මේක තියාගන්නවා. මට තේරෙනවා නිකම කිව්වේ මොකද්ද කියලා. එපා.
ඔයාට ඕනේ නෑ ඇතුලේ තියෙන දේ. ඕකේ තියෙන්නේ නිදි වායුව. ඇඩෝල්ෆියාව නින්දට පත් කරන්න. සාදාටම. ඔව්. මම කැමති ඒක කරන්න. ඔයා හොඳ ළමයි. හොඳම දේ තමයි එයා කවදාවත් සැක කරන්නේ නෑ ටොම් වගේ කෙනෙක් මේ විදිය දෙයක් කරයි කියලා. ඒකට මම හුඟක්ම කැමතියි. හැති අන්තං ගුහාවෙන් එළියට ආවා. ඕ මෙන්න. මේ ඇඳුම දැන් අයින් කරනවද? මම ඕක ඇඳුවේ ඇතුළ සීතල හින්දානේ. ඇඟට සීතලක් එහෙම ඇල්ලුවනම්. දැන් හොඳයි. අවුරශ්මියෙන් හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. මට එපා තොප්පියක්. මං හිරිහැරයක් කරුවේ නෑ. මං හිතුවේ ඕනම කියනවා නම් මම දාගන්නම්. අනේ මේ නිකන් කලබල වෙන්න එපා. කරුණාකරලා මාත් එක්ක තරහ වෙන්න මම එපා. තරහ නෑ ඔයාත් එක්ක. මට ඇඩෝල්ෆියා ගැන දුකයි. මම ඉක්මනට ඇගේ මාලිගාවට ගියේ නැත්තම් ඔව් ඒ කතාව ඇත්ත. අපි ඉක්මනට ඇයි ඉන්න තැනකට යන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාට කරදර කරන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. එතකොටවත් තොප්පියක් දාන්න ඕනෙත් නැහැ. ස්තුතියි. මේක හොඳ තොප්පියක්. ඒත් ඇහිනවද ඒක? කුරුල්ලෝ කෑ ගහනවා වගේ. කුරුල්ලෝ නෙවෙයි. ඒ සින්දු කියන ගස්. එන්න යමු. සමා වෙන්න මට. නෑ මේ නිකන් ගමනක් නෙවෙයි. මට උදව් ඕනේ. මට යන්න ඕනේ. සින්දු කියන ගස්. ඔයා බේරලා යන්න. නෑ ඔය කියන දේ නෙවෙයි. මං කියන දේ අහන්න. එපා ඔයගලන්ට තේරෙන්නේ ඉක්මන් කරන්න. අපි මෙතනින් යමු. ඕ ටම් මේක නම් ලොකු පුදුමයක්. මොකක්ද මේ? ඔයා කිව්වා වගේ ලොකු පුදුමයක්. ටම් ඒ ප්‍රශ්නයක්ද? මොකුත් ප්‍රශ්නයක් නෑ. ඕක අරින්න. අනේ ටම් මට තේරෙන්නේ නැහැ. මට හරිම නිදිමතයි. ඕ ඇයි? තොම් ඇයි ඔයා අපේ රැජිනියව මේ වගේ බන්ධනයකට යටත් කෙරුවේ? ෆැන්ටේසියාවේ ඉන්න සියලු දෙනාටමයි මම මේ කියන්නේ. තොම් නපුරු බලවේග සමග එකතු වෙලා තියෙනවා. ඕ රැදිනියනි ඔබතුමිය තොම්ව නැතුව අපිව ආරක්ෂා කරන්න. ෆැන්ටේසියාව අර රාක්ෂසීගේ පාලනයට යටත් වෙයි. එතකොට අපිට මොකද වෙන්නේ? මම කියන්නද? ඔයා පේන්නේ නැතුව ඔහොම ඉන්න. මම ගිහින් යාලට කතා කරලා බලන්නම්. හලෝ දෙයනේ මම හිතුවේ මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ආන්නයා ආන්න ටොම්මයා එයා තමයි අපේ රජිනියව බන්ධනයට යටත් කරුවේ. එයා තමයි. මොනවා? රජින බන්ධනයකට යටත් වෙලා? මෙයා රාක්ෂසියෙක් එකතු වෙලා අල්ලන්න මෙයාව. එහෙනම් අල්ලමු. ඉන්න. මම නෙවෙයි. මම ඇයට අනුතරක් කරන්නේ නැහැ. ඉන්න. මට ඇහුම්කන් දෙන්න. එයා කියන්නේ ඇත්ත. ඔයා බොරු. මෙයා තමයි අල්ලන්න යා. නැංගෙන්න. දෙයනේ.
මම කිව්වනේ. සමාවෙන්න ටොම්. මෙච්චරයි මට කරන්න පුළුවන්. ඒ හොඳටම ඇති. ස්තුතියි. මට ඇහුණ රැජින ගැන ඒගොල්ලෝ කියපු දේවල්. දැන් ඔක්කොම ඉවරයි. හැම දෙයක්ම ඉවර නෑ. අර යන්ත්‍රය ගන්න ඕනේ. අපි රාක්ෂසීගේ මාලිගාවට යන්න ඕනේ. එතන හරිම භයානක තැනක්. අපි කොහොමද එතෙන්ට යන්නේ? මම හිතන්නේ මාකස්! මේ මාකස් ෆැන්ටේසියාවේ මගේ හොඳම මිත්‍රයා. මට උදව් කරන්න පුළුවන් එකම කෙනා මෙයා තමයි. දැන් හරි. මාමයි ෆැන්ටේසියාවයි අතර දැන් කිසිම බාධකයක් නෑ. අනේ මාව බේරගන්නකෝ අයියෝ. මං අද නරක මනසකින් ඉන්නේ ඒක කඩා කප්පල් කරන්න එපා. අනේ නැහැ රැජිනියනි. ඒත් මට නම් බෑ තවත් මේ වගේ වද බන්ධනවලට යටත් වෙන්න. ගත වුණු පැයට මේ තුන්වෙනි වතාව මේ විදියට දියර ගැලුවා. යන්ත්‍රය මට පුළුවන් වුණොත් ඒයි ටොම්. මට අහුවුණා එබිකම් කරනකොට. නෑ මෙයා තමයි එබිකම් කරුවේ. මෙයාට ඇහුම්කන් දෙන්න එපා. මෙයා තමයි ඇත්ත ටොම්. නෑ මෙයා තමයි ඇත්ත ටොම්. හොඳ අපූරු දෙගිඩියා තත්ත්වයක්. ඒත් කවුද ඇත්ත කෙනා කියලා දැනගන්න එක එච්චර අමාරු වෙන එකක් නැහැ. හොඳටම ඔප්පු වුණා එයා නෙමෙයි කියලා. ඒකඟයි. මෙයා ඔබව රැවට්ටුවා. මෙයා තමයි නියම ටොම්. හැම විටම ඔබ දක්ෂයි. ඒත් ඔබට හරියට තේරෙන්නේ නෑ යන්ත්‍රය තියෙන මා ළඟ ඇඩොල්ෆියාගේ බාධාවක් නෑ. ඒ වගේම තමයි නෑ මේක වෙන්න විදියක් නෑ. කොහොමටවත් නෑ. මේ දරුවගේ හිසේ එක කෙස් ගහක්වත් අල්ලන්න එපා. ඔබතුමියගේ තවත් පැත්තක්. මාම දන්නේ නෑ මේක කොහොම වුණාද කියලා. ඒකෙන් මට වැඩකුත් නෑ. මාම තමයි එකම රාක්ෂසී. ටොම් ඔයා යන්න. නෑ යන්න එහෙම නෑ. ඒයි! මේ ගිනි ජාලාවෙන් බොරුකාරිය වෙනසේවා. ඔව් වෙනසේවා. ඒ විනාශ වෙලා නොයන්නේ. මට හානියක් කරන්න බෑ. මොනවා? මම කිව්වා එපා කියලා අයින් වෙනවා. අයින් වෙනව ඔලු දුනා. අනේ නෑ මම බේරගන්න. මොනවා? රාක්ෂසි ස්ත්‍රීන්ට නේද ප්‍රථමයෙන්ම ඔයාගේ කැමැත්ත. මගේ කන්නාඩිය. මට හරි සන්තෝසයි. ඒ රුදුරු සමය මෙතනින් අවසానයි. ආයිබෝවන් ටොම්. මම යනවා. කලින් කුකුලනට ඉක්මනට අල්ලගන්න. ඔබ මා පසු කර යන්න ඕන. අයින් වෙන්න හොලර්. වට තේරෙන්නේ අයියෝ! කවුරු හරි වැදිනවා ආරක්ෂා කරන්න. ඔයාමට කියලා තිබ්බා ඕන දෙයක් සාර්ථක වෙනවා ඒ ගැන විශ්වාස කළොත් කියලා. මම විශ්වාස කරනවා මේ අන්තරි ඔබව සුවපත් කරයි කියලා.
ගොඩාක් ස්තුතියි. ඉතින් රාක්ෂසියගේ බන්ධනය බිඳුණා. හැමදෑම යථා තත්ත්වයට පත් වුණා. හැමෝම පිළිගත්තා ටොම් ඇතුළත්ව ෆැන්ටේසියාවට එක ටොම් කෙනෙකුයි එක රාක්ෂසී කෙනෙක් ඇති කියලා. ඔව් ඔයා හරි තාත්තේ. පුදුම දේවල් නිතර සිදු වෙනවා. ඔයා මොකද්ද පුතේ හරි කිව්වේ? පුද්ගලයෙක් පිටතින් බලලා විතරක් එයා ගැන කියන්න බෑ. එයාගේ ඇතුළත ගැන දැනගන්න ඕනේ. ඔව් ටොම් එතකොට ඔයා රැවුලවවන අදහස අත්හැරලාද? මම එහෙම කිව්වේ නෑ.